එතකොට අපේ පන්විල ගමනාන්තේ ඊළඟ ගමන තමයි හුළුගඟ ඇල්ල. එතකොට මේ හුළුගඟ ඇල්ලට යන්න අපි කලින්ම ගියේ රහස්සැල්ලට. ඒ රහස්සැල්ලේ ඉඳලා අපි ආව පන්විල නගරයට. එතකොට පන්විල නගරේ ඉඳලා අපිට කිලෝමීටර් 13ක් වගේ තියෙනවා මේ හුළුගඟ ඇල්ලට. ඉතින් ඔයා එනවනම් පන්විල පහු කරගෙන මඩුල් කැලේ හන්දියට එන්න වෙනවා. මඩුල් කැලේ හන්දිය නම් දකුණු පැත්තට තියෙන පාරේ පල්ලෙහාට ගියොත් තමයි මේ හුළුගඟ ඇල්ල බලා ගන්න පුළුවන්. ඉතින් මේ හුළුගඟ ඇල්ලට යන අතරතුර පොඩ්ඩක් වෙහෙස ගමන් මහන්සිය නිවා ගන්න හොඳ තැනක් මෙතන. හොඳ පිරිසුදු වතුර එන තැනක්. ඉතින් මෙතන නැවතිලා ඔයාට පුළුවන් තේ ටිකක් බීලා පොඩ්ඩක් රීෆ්‍රෙෂ්මන්ට් එකක් අරගෙන මෙතන තියෙන සුන්දරත්වයත් විඳලා හුළුගඟ ඇල්ල බලන්න යන්න. පන්විල කලාපයේ ස්වභාවික උරුමය කියාපාන විශිෂ්ටතම ඇල්ලක් ලෙස හුළුගඟ ඇල්ල පෙන්වා දෙන්නට පුළුවන්. හරි හුළුගඟට යන්න හුළුගඟ නගරයට වා එන්න ඕන. ඉතින් හුළුගඟ නගරේ ඉඳන් හරිම ඒ තියෙන නගරය කිට්ටුවම තමයි මේ පාලමක් තියෙනවා. පාලම යටින් තමයි මේ හුළුගඟ ඇල්ල ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හුළුගඟෙන් තමයි මේ ඇල්ලත් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ පඩිපෙළ දිගේ ඔයාලට යන්න වෙනවා රුපියල් 50ක පමණ ටිකට් එකක් අරගෙන මේ ඇල්ල බලන්න පල්ලෙහාට යන්න වෙනවා. ඉතින් පඩිපෙළේ අපි යමු. හරි හුළුගඟ ඇල්ල ළඟටම අපි ඇවිල්ලා ඉතින්. එතකොට මේක මීටර් 75ක් පමණ උස දිය ඇල්ලක්. ඉතින් මේකේ ළඟටම ගිහිල්ලා ඊටමත් ආරක්ෂිතව ළඟටම ගිහිල්ලා ඒ සුන්දරත්වය විඳින්න පුළුවන් ඇල්ලක් විදිහට මේ හුළුගඟ ඇල්ල හඳුන්වන්න පුළුවන්. ඔයාලට පේන වැඩි මගේ පිටිපස්සෙන් වැඩෙන්නේ මේ හුළුගඟ ඇල්ල. ඒ කියන්නේ මේ ලස්සන කියලා නිම කරන්න බැරි තරම් ලස්සනකින් මේ ඇල්ල කඩා හැලෙනවා. මේ හුළුගඟ එකතු වෙන්නේ මෙතනින් එහාට ගිහිල්ලා මහවැලි ගඟට. ඒකට මේ හුළුගඟ හරහා දියැලි ගණනාවක් නිර්මාණය වෙනවා. ඉතින් මේ අපි බලන්නාව එක දියැලක් තමයි මේ හුළුගඟ ඇල්ල. හුළුගඟෙන් නිර්මාණය වෙන හුළුගඟ ඇල්ල තමයි මේ හුළුගඟෙන් නිර්මාණය වෙච්ච ඇලි වලින් විශාලතම ඇල්ල. ඒතකොට මේක ළඟට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ තියෙන ජල වාෂ්ප වැටෙනව ජල වාෂ්ප නැවත අපි පැත්තට එනවා. ඉතින් මේ මෙතෙන් වෙලා ගොඩක් වෙලා වුණත් බලාගෙන ඉන්න පුළුවන් ඇල්ලක් තමයි මෙතන. ඉතින් හොඳ view point එකක් හදලා තියෙනවා. සා හොඳ ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්, හොඳ වීඩියෝස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේක හුළුගඟ ටවුන් එකේමයි තියෙන්නේ. ඔයාලට වැඩි දුරක් යන්න නැහැ. ටවුන් එකේ තමන්ගේ වාහනේ උඩ නවත්තලා පාරෙන් පල්ලට පඩිපෙලක්කින් බහලා එන්න තමයි මේ ඇල්ලට තියෙන්නේ. ඉතින් හරිම ලස්සන මාර ලස්සන ඇල්ලක් විදිහට මේ හුළුගඟ ඇල්ල පෙන්වලා දෙන්න පුළුවන්. මේ ඇල්ල නකල්ස් රක්ෂිතයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒක නකල් රක්ෂිතයෙන් ආරම්භ වෙලා එදින පස්සේ කුඩා දිය දහරවන් තුලින්
පෝෂණය වෙලා හුළු ගඟ බවට පත් වෙලා තමයි මේ ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයට එනවා නම් ආරක්ෂිතයි. ගොඩක් ආරක්ෂිතයි. වෙනත් දියඇලි වගේ නෙමෙයි. මෙතන කුඩා දරුවෙක් උනත් බලලා මේ වින්දනය ලබා ගන්න පුළුවන් ස්ථානයක්. ඉතින් එන්න හුළු ගඟ ඇල්ල බලන්න. මොකද මේක ඇතුළට යන්නත් නෑ ගොඩක්. ටවුන් එකේමයි හුළු ගඟ ටවුන් එකේමයි තියෙන්නේ. ඉතින් හුළු ගඟ ඇතුලේ නිර්මාණය වෙච්ච ලස්සන ඇල්ලක් විදිහට මේ හුළු ගඟ ඇල්ල පෙන්වලා දෙන්න පුළුවන්. ඔබට මට නකල්ස් කඳු පන්තියෙන් තුළ ඇති සෑම බිම්මඟලක්ම ස්පර්ශ කිරීමට හැකියාවක් නොලැබෙන්නට පුළුවන්. නමුත් ඒ තුළ ගැබ්ව ඇති අපූර්වත්වය, ශක්තිය, ජීවය හා ගුප්ත බව මෙම ඇල්ල කැටිකොට ගනිමින් මිහිදුම් වලා නන්මමින් පහළට ඇදහැලෙන්නේ එම රහස් මුළු විශ්වයටම මුදා හරිමින් බව පෙනෙන්නට තිබේ. සුභදහමේ අපූර්වතම නිර්මාණයක් වූ හුළු ගඟ ඇල්ලෙන් සමුගෙන අපගේ මීළඟ නවතැන් පොළවල් ලෙස අප තෝරාගන්නේ පන්විල ප්‍රදේශයේ ඇති ජෝඩු ඇල්ල සහ සාරි ඇල්ලයි. පන්විල එන ගමනේ අපිට හම්බෙච්ච තවත් ඇල්ලක් තමයි මේ ජෝඩු ඇල්ල කියලා කියන්නේ. එතකොට මේක මීටර් 45ක් විතර උස ඇල්ලක්. එතකොට මේකේ අතුංගංගාව අපි ගත්තොත් එහෙම හුළු ගඟේ අතුංගංගාවක් වන මොරගහ ඔයෙන් තමයි මේක සුපෝෂණය වෙන්නේ. ඉතින් අනිත් දියඇලි වගේ ඡණ්ඩ පරුෂ ආකාරයෙන් මේක ගලන්නේ නැහැ. හැබැයි චාම්ව හරි ලස්සනට නිහඬව මේ ඇල්ල හැලෙනවා. ඉතින් මේ ජෝඩු ඇල්ලත් මේ පන්විල ප්‍රදේශයේ ඔබ එනවා නම් බැලිය යුතු ඇල්ලක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. මේකට ජෝඩු ඇල්ල කියලා කියන්නේ මේක ඇලි දෙකක් දෙපැත්තෙන් වැටෙන හින්දා. ඉතින් පන්විල එන ඔයා බලන්න ඕනේ ඇල්ලක්. මෙතන හරිම ආරක්ෂිතයි. නානවලන් නාන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මේ පින්න වැටලා ගල් ඉස්සනවා. ඒක නිසා පරිස්සමින් බලලා ඒ සුන්දරත්වයත් විඳලා මෙතන නානවනම් ඔයාලට නා ගන්න පුළුවන්. හැබැයි ගල් ගොඩක් තියෙනවා. ගල් කොට ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි යට නැහැ. ආරක්ෂිතයි. පොඩි කට්ටියට උනත් මෙතන නා ගන්න පුළුවන්. ඉතින් හොඳ ඇල්ලක් පන්විල එනවා නම් බලන්න එන්න. පන්විල එන ඔයා දැකිය යුතු බැලිය යුතු තවත් ඇල්ලක් තමයි මේ සාරි ඇල්ල කියලා කියන්නේ. මේක මීටර් 25ක් විතර උස ඇල්ලක්. ඒතර මේකට සාරි ඇල්ල කියලා නම දාලා තියෙන්නේ. උඩින් සාරි පොටක් වගේ විදිහට වතුර ටික වැටෙනවා. ඊට පස්සේ මෙතනින් බෙදිලා යනවා. ඒක නිසා එතන සාරියක නෙරිය වගේ නිසා මේකට සාරි ඇල්ල කියලා නම දාලා තියෙනවා. ඉතින් මේකත් වාහනයක වාඩ මේ මීටර් 100ක් විතර දුරකින් වාහනේ නවත්තලා පයින් ගිහිල්ලා මේ ඇල්ල ළඟට යන්න පුළුවන්. ඉතින් මෙතනත් නාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම පිරිසුදු වතුර ටිකක් තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න මේ සුන්දරත්වය විඳින්න කියලා ආරාධනා කරනවා.
නාරියලෙන් තමයි අපි නාන්න තීරණය කරේ. මොකද වෙලාවලියක් පහට විතර ඇති. අපි මෙතනින් නාලා අපි යනවා. මොකද එතනින් එහාට අපිට තමයි අලි කීපයක් කියලා නම් බලන්න කල්ප එකක් නැහැ. මේ නාන්න මොකද ආරක්ෂිත කරලා හැබැයි ගල් තියෙනවා. පරිසරයෙන් නාන්න. නෑමට පවා නොහැකි තරම් අධික සීතල දිහපාරකින් ඇඟපත පෙමා ගැනීමට අප තීරණය කළේ මිනිසා සෑම විටම සොබහදහමේ එක් කොටසක් පමණක් බව මතකේ තබා ගනිමු. පන්විල ප්‍රදේශයේ තවත් ඇලි බොහෝමයක් ඇතිමුත් කාලයට අවනත වෙමින් ඉඩ දෙමින් අපට සිදු වුණා පන්විලින් සමුගන්නට.